මාලිංගම හන්දිය ශ්‍රී සම්බුද්ධ ධර්මනිකේතනය මහවිලච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල තිබෙන පුණ්‍ය ආයතනයක්. මේ විහාරස්ථානය තුල ස්වාමින් වහන්සේලා පොඩි හාමුදුරන් වහන්සේලා 6 නමක් වැඩ වාසය කරනවා. ඒ වගේම මාත් සමග වැඩිහිටි ස්වාමින් වහන්සේලා 3 නමක් වැඩ වාසය කරනවා. ඊට අමතරව මේ විහාරස්ථානයේ නිරන්තරයෙන්ම ස්වාමින් වහන්සේලා ආගන්තුක වැඩම කරනවා යනවා විශ්වවිද්‍යාලය බෞද්ධ විශ්වවිද්‍යාලය ළඟ තියෙන නිසා. ඉතින් මේ විහාරස්ථානයේ තියෙන ලොකුම ගැටලුව තමයි පුංචි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සංඝාවාසයක අඩුපාඩුව. ඉතින් ඒ නිසා අපි මේ පැත්තේ ආරම්භ කරලා තියෙනවා දැන් සංඝාවාස කුටි 4ක්. පොඩි හාමුදුරන් වහන්සේලාට වැඩ ඉන්න කුටි 4ක් සකස් කරන්න වැඩ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ පළාතේ ඉන්න දායකාරකාදී පින්වතුන්ට මේ වගේ කර්මාන්තයක් කරන්න ඇත්තටම ලොකු දායකත්වයක් ලබා දෙන්න බැරි බව පින්වත් ඔබ දන්නවා. නමුත් අපි විවිධ ප්‍රදේශවල දිවුලපිටිය, පිළියන්දල ආදී ප්‍රදේශවල අපට කල්යාණ මිත්‍ර දායකයෝ කිහිප දෙනෙක් එකතු පාදා කරගෙන රුපියල් 50,000, 60,000, 70,000, 15,000, 20,000, 5,000 ඒ වගේ පුංචි ආධාර මුදල් එකතු කරගෙන තමයි මේ තත්ත්වෙට මේ ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ පස් ටික දාලා මේ ෆවුන්ඩේෂන් එක පස් වලින් පුරවලා ඊට පස්සේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ ගඩොල් බඳින්න තමයි. ඉතින් ඊළඟ අධීර වශයෙන් ඇත්තටම ඉතුරුලා තියෙන ගඩොල් බඳින එක. ඉතින් ගඩොල් 5000කට ආසන්න සංඛ්‍යාවක් යන බව තමයි දැනට අපි ගණනය කරලා තියෙන්නේ. ඒ වගේම අපේ දායක සභාවේ කාරක සභාව ඇතුළේ දායක සභාවේ සියලු දෙනාටම මේ විහාර කර්මාන්තය මේ සංඝාවාස කුටි කර්මාන්තය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තු වෙන සියලු දෙනාටම අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. අපි කොයිතරම් ගොඩනැගිලි හැදුවත් මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ ස්වාමින් වහන්සේලා මතයි. උන්වහන්සේලාට සෝසේ වැඩ ඉන්නට කුටියක් සකස් කරලා දෙනවා කියන එක අටමහා කුසල කර්මයන්ගෙන් එකක්. ඉතින් අපි චෛත්‍ය ලොකුවට හදාගත්තට ධර්මශාලාවන් ලොකුවට හදාගත්තට ස්වාමින් වහන්සේලාට වැඩ ඉන්නට තැනක් නැත්නම් උන්වහන්සේලා පැදුරක් දාලා බිමනම් සැතපෙන්නේ උන්වහන්සේලාට මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන්නට යම් අපහසුතා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාව වන විට ධර්මනිකේතනයක් වශයෙන් එක පැත්තකින් දහම් පාසල ඉතාම හොඳින් පවත්වාගෙන යනවා. හොඳ කැම වේලක් ආදිය ලබා දෙමින් කාලසටහනකට ක්‍රියාත්මක වෙමින් ඒ වගේම දායක පින්වතුන්ට අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ඒ අත්තන්ට දහම් පාසල් ශාලා, ධර්මශාලා, ඒ අත්තන්ට වන්දනමාන කරගන්න චෛත්‍ය, බෝධිය, බෝධි ප්‍රාකාර මේ සියල්ල සාර්ථකව නිම කරලා තියෙනවා. ඉතින් දැන් අපි අතගහලා තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ වටිනාම දේ වෙන ස්වාමින් වහන්සේලා නිර්මාණය කිරීම. සිල්වත්, ගුණවත්, උගත්, ධර්මදර, විනයදර, ශාසන සෝභන භික්ෂු පරම්පරාවක් ගොඩනැගීම තමයි දැන් මේ ධර්මනිකේතනයේ අලුත් බලාපොරොත්තු බවට පත් වෙලා තියෙන්නේ. ඒ සඳහා අපි අතගහලා තියෙනවා, ආරම්භ කරලා තියෙනවා. දැනට ස්වාමින් වහන්සේලා 6 නමක් පැවිදි කරලා තියෙනවා. තවත් පැවිදි කරන්න දරුවන් මේ ධර්මනිකේතනයට ලැබෙමින් පවතිනවා. ඉතින් මේ සංග්‍රාමය මේ ශාසනික කටයුතු සාර්ථක කරගන්නට පින්වත් ඔබ සියලු දෙනාගේම ආධාර උපකාර සහයෝගය ලැබෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ පන්සලේ ඉතාමත් ලස්සනට චෛත්‍යයක්, ධර්මශාලාවක්, බෝධි ප්‍රාකාරයක්, ඝණ්ඨාර කුණක් හදලා තියෙනවා. මේවා ඉතාම සුන්දරත්වයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපේ පන්සලට අඩුවක් වශයෙන් තියෙන්නේ අපේ සහෝදර ස්වාමින් වහන්සේලා පිරිවෙනේ ඉඳලා ආය පන්සලට වැඩම කරනකොට විවේක සුවයෙන් සිටීමට කුටි නැති එක. අපේ නායක හාමුදුරුවෝ දායක කාරකාදීන් පින්නතුන් එක්ක එකතු වෙලා ඉතාමත් විශාල කාර්යභාරයක් කරමින් සිටිනවා. ඉතින් අම්මේ තාත්තේ අපි ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ පින්කමට ඔබත් දායක වන්න, පින් කරගන්න. අපි ඉතාමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා අලුතින් හදන සංඝාවාසයට අපිට ඉක්මනට එන්න ලැබේවා කියලා.